අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටින කාලේ එහෙ හිටියා අදින්න පුබ්බක කියලා හරිම ලෝභ සිටුවරයෙක්. මොහුගේ ලෝභකම කොච්චරද කියනවනම් තමන්ගේ එකම පුතාට කනේ පළඳින ආභරණයක්වත් රංකරුවෙකුට කියලා හදාගත්තේ නැහැ. තමන්ම රත්තරන් තලලා තමයි පුතාට මේ ආභරණ හදලා දුන්නේ. ඒ නිසාමයි මේ දරුවාට මට්ට කුණ්ඩලී කියලා නම ලැබුණේ. කොහොම ටික කාලයක් යද්දී අවාසනාවන්ත විදියට මනුෂ්‍ය කුණ්ඩලීට පාණ්ඩු රෝගය කියන දරුණු ලෙඩේ හැදුණා. මේ ලෙඩේට බෙහෙත් කරන්න සල්ලි වියදම් කරන්න ලෝභ හිතුණු අදින්න පුබ්බක. වෙද්දුන්ගෙන් අහගත්ත ගොඩ වෙදකම් කර කර හිටියා. වෙද මහත්තයෝ පාණ්ඩු රෝගයක් හැදුනොත් මොන වගේ බෙහෙතක්ද හොඳ? වෙද මහත්තුරු මේ කපටිකම තේරුම් අරගෙන ලෙඩේ වැඩි වෙන බෙහෙත් කිව්වා. ඉතින් වැරදි බෙහෙත් බීපු මට්ට කුණ්ඩලීගේ අසනීපය තවත් උස්සන්න වෙලා. අන්තිමේදී ඔහු මරණාසන්න වුණා. මට්ට කුණ්ඩලීගේ පෙරපිනක් පළ දුන්නා. එදා අලුයම අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලද්දී මේ පාණ්ඩු රෝගයෙන් පෙළෙමින් මරණාසන්නව සිටින මට්ට කුණ්ඩලීව උන්වහන්සේගේ නෙත ගැටුණා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය මට්ට කුණ්ඩලී මියගොස් තුසිත දෙව්ලොව දෙවියන් අතර හරියට නිින්දෙන් පිබිදියාක් මෙන් උපත ලැබුවා. මට්ට කුණ්ඩලී මිය ගියාට පස්සේ තමයි මේ ලෝභ තාත්තගේ ඇස් ඇරුනේ. ඔහු සොහොනට ගිහින් තමන් කරපු දේවල් ගැන සිහි කර කර මහ හඬින් අඬා වැළපෙන්න පටන් ගත්තා. තමන්ගේ තාත්තා අඬනවා දැකපු මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කුඩා දරුවෙකුගේ වෙස්යෙන් පැමිණ දැන් ඇඬීමෙන් පළක් නැහැ. ඉදිරියට දන්පින් කරගෙන යහපත්ව ජීවත් වෙන්න කියලා තම පියාට අවවාද කළා. ඒ අවවාදයේ පිළිගත් සිටුවරයා එතැන් පටන් මහා දානපතියෙක් වුණා.